පියා මා සමග පියා මා සමග ප්‍රසන්නව ඉන්න බව මම දැනගන්නේ කෙසේද? ගීතාවලියේ 41 වෙනි පරිච්ඡේදය. ගීතාවලියේ 41 වෙනි පරිච්ඡේදය ඒක යේසුස් වහන්සේ ගැන අනාගත වාක්‍ය සඳහන් වෙලා තියෙන පරිච්ඡේදය. 11 වෙනි පදයේ මෙසේ සඳහන් වෙලා තියෙනවා. ගීතාවලියේ 41:11 මාගේ සතුරා මා කෙරෙහි ජයഘോഷා නොපවත්වන්නේය. ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි. මේක පරණ කිවිසුමේ දාවිද් කියන පදයක්. මගේ සතුරා මට එරෙහිව ජයගත්තේ නැති නිසා ඔබ මා ප්‍රිය කරන බව මම මෙයින් දැනගන්නෙමි. ආත්මයන් වහන්සේ පවසන වාක්‍ය ඒවා. පරණ කිවිසුමේ ජීවත් වෙච්ච දාවිද්ගේ සතුරා කියන්නේ කවුද? සතුරා කවුද කියන එක අපිට කියවන්න ලැබෙනවා ඊළ පදේ. 9 වෙනි පදේ. ඒ සතුරා කවුද කියන එක ඔහු පවසනවා. ඔව් මම විශ්වාස කරපු කෙනෙක්. මාගේ භෝජනයෙන් කෑවා වූ මගේ හිතේ මිත්‍රයා. මෙතන සඳහන් වෙලා තියෙන දාවිද්ගේ හිතේ මිත්‍රයා කවුද? දාවිද් සමග ඔහුගේ භෝජනේ එකට කෑවා වූ ඒ හිතේ මිත්‍රයා කවුද? ඒ තමයි අකිතෝපෙල්. අකිතෝපෙල් දැන් සතුරෙක් වුණා. අකිතෝපෙල් දැන් දාවිද්ට සතුරෙක් වුණා. දාවිද්ට බොහෝ සතුරු හිටියා. කිසිම සතුරෙක්ට බැරුව ගියා දාවිද්ට එරෙහිව ජය ගන්නට. දාවිද්ව පරාජයට පත් කරන්න කිසිම කෙනෙක්ට බැරුව ගියා. සතුරා මාව ජයගත්ත නිසා ස්වාමීනි මා සමග ප්‍රසන්නව ඉන්නවා. සතුරා මාව ජයගත්තේ නැහැ. මා සමග උන්වහන්සේ ප්‍රසන්නව ඉන්න නිසා සතුරා මාව ජයගත්තේ නැහැ කියලා මම විශ්වාස කරනවා. නමුත් මේක ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන අනාගත වාක්‍ය තියෙන ගීතාවලිය. නමුත් අලුත් ගිවිසුමේ කොහොමද මේ වචනේ අපි පාවිච්චි කරන්නේ? පරණ ගිවිසුමේ දාවිද්ගේ සතුරා වුණේ අකිතෝපෙල්. මගේ සතුරා වුණ යක්ෂයා මට එරෙහිව ජය ගත්තේ නැති නිසා ඔබ මට ප්‍රිය කරන බව මම දැනගන්නවා. මේ වචනේ මේ ආකාරයට අපි ගන්න ඕනේ. මගේ සතුරා වන යක්ෂයා මගේ සතුරා යක්ෂයා මාව ජයගත්තේ නැති නිසා ඔබ මා සමග ප්‍රසන්නව ඉන්න බව කියලා මම දැනගන්නවා. හරි අපි වචනේ මේ ආකාරයට ගමු. මගේ මාංශය, මගේ ආශාව, මගේ කැමැත්ත, තව පැත්තෙන් බැලුවොත් යක්ෂයා. මගේ සතුරා පොළොවේ කවුරුත් නැහැ යක්ෂයා තමයි. මාංශමගත් ලේසමගත් අපිට යුද්ධයක් නැහැ. එක සතුරෙක් යක්ෂයා, තවත් සතුරෙක් තමයි. ඒක තමයි අපේ මාංශයේ තියෙනා ආශාව තෘෂ්ණාව. අලුත් ගිවිසුමේ ආලෝකය අනුව කොහොමද මේ වචනේ එළිදරව්වක් ලබා ගන්න? මගේ මාංශයේ තියෙන ආශාව තෘෂ්ණාව මාව ජයගත්තේ නැති නිසා උන්වහන්සේ මා සමග ප්‍රසන්නව ඉන්න බව මම දැනගන්නවා. ප්‍රේස් ද ලෝඩ්. අපේ එදිනෙදා යාඥාව මෙසේ වෙන්නට ඕනේ. අපි හැමදාම උදෑසන බොහෝ දේවල් කියලා අපි යාඥා කරනවා. නමුත් ඒකෙන් එක දෙයක් වෙන්නට ඕනේ මේමයි. පියාණනි මගේ මාංශය මට ජය ගන්නට දෙන්නට එපා. මගේ මාංශය ජය ගන්න දෙන්න එපා. මගේ සතුරා යක්ෂයා මාව ජය ගන්න දෙන්න එපා. මේ ලෝකයේ වෙන මාංශයේ තෘෂ්ණාව, ඇස් වලින් තෘෂ්ණාව, ජීවනයේ තියෙන උඩඟුකම මේ ලෝකය මාව ජය ගන්න දෙන්න එපා. ස්වාමිනී උන්වහන්සේ ජය ගන්න. මේක මාව ජය ගන්න දෙන්න එපා. මේ පදයෙන් අපි මොනවාද දැනගන්නේ? ජයගත්තේ නැති නිසා උන්වහන්සේ මා සමග ප්‍රසන්නව ඉන්න බව මම දැනගන්නවා. දෙවියන් වහන්සේටමයි මේ වේවා. ප්‍රේමවන්තේනි මේ පදේ හරියට තේරුම් ගන්න අපි යේසුස් වහන්සේ උදාහරණයක් ඇටියට මෙතන ගේමුද? 11 වෙනි පදය. යේසුස් වහන්සේ මොනවද කියන්නේ කියලා බැලුවොත් අන්නසා කායිෆස් ඒගොල්ලෝ දිනපු දෙයක්. යේසුස්ව කොමාරි කුරුසියේ නැග්ගුවා. අපි ජයගත්තා. යේසුස්ට විරුද්ධව උපක්‍රම දාලා කොමාරි යේසුස් වහන්සේ කුරුසියේ මැරුවා. ඒගොල්ලෝ දිනපු දෙයක්. හේරෝදේස් වහන්සේ දෙරේව ජයගත්තද? යුද්ධේ වය ජයගත්තද? පාරිසවරුන් ජයගත්තද? ඒක ප්‍රශ්නයක්ම නැහැ. කවුරුත් ජයගත්තට ප්‍රශ්නයක් නැහැ. කවුද ජය ගන්න හොඳ නැත්තේ? යක්ෂයා මාව ජය ගන්න හොඳ නැහැ. යක්ෂයා මාව ජය ගන්න තියෙන්න ඕනේ. මෙන්න මේක තමයි උන්වහන්සේගේ යාඥාව.
ඒ ස්ථානයේදී 11 වෙනි පදයේ අපි බැලුවොත් සතුරා කොහොමද සතුරාව යක්ෂයව ජයගන්නේ? මනුෂ්‍යයන් අපිට එරෙහිව ජය අරගෙන ගියපු දෙන්. තර්ක කරලා ජයගත්ත දෙන්. තර්ක කරලා ජයගත්ත දෙන්. රණ්ඩු කරලා ජයගත්ත දෙන්. අපිකින් උදුරගෙන ජයගත්ත දෙන්. අපිව කොන් කරපු දෙන්. අපිට පීඩාව ඇති කරලා අපිව පාගගෙන අපිට අපෙන් උදුරගෙන රණ්ඩු කරලා වාද විවාද කරලා ඒගොල්ලෝ ජයගත්ත දෙන්. නමුත් කවුද ජය ගන්න හොඳ නැත්තේ? සතුරා, යක්ෂයා ජය ගන්න හොඳ නැහැ. ප්‍රේමවන්තනි, මේවල අපිට දර්ශනයක් තිය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේ ගාව තිබිච්ච දර්ශනය දැක්ම අපිට තිය යුතුයි. මේ වචනේ පසුබිමෙන්ම අපි බැලුවොත්, මේ 41 වෙනි ගීතාවලියේ පසුබිම බැලුවොත් ඒ යේසුස් වහන්සේ ගැන ලියා තිබෙන්නේ. ඒක යේසුස් වහන්සේ ගැන කියා තිබෙන අනාගත වාක්‍යයක් නිසා 9 වෙනි පදයේ මං විශ්වාස කරපු කෙනෙක්, මාගේ භෝජනයෙන් කාපු කෙනෙක් මට විරුද්ධව ඔහුගේ විලුඹ එසෙව්වා. මේක යේසුස් වහන්සේ ගැන කියා තියෙන අනාගත වාක්‍යයක්. යේසුස් වහන්සේ යූදාස්ව විශ්වාස කරමින් යූදාස්ගේ අතට මුදල් බෑග් එක දීලා තිබුණා. මුදල් බෑග් එක ඌගේ අතට දීලා තිබුණා. ඌ වරකම් කරන්න පටන් ගත්තා. යේසුස් වහන්සේව පාවලා දෙන්න ඇදුවා. ඌ හොරෙක්. ඌ යක්ෂයාගෙන් ඔබ අතරත් යක්ෂයෙක් ඉන්නවා කියලා යේසුස් වහන්සේ පැවසුවා. ඌ මොනවාද කරේ? රිදිකාසි 30කට යේසුස් වහන්සේ පාවලා දුන්නා. දැන් යේසුස් වහන්සේට ඌ සතුරෙක් නෙමෙයි. යේසුස් වහන්සේට යූදාස් සතුරෙක් නෙමෙයි. ඔහුට ප්‍රේම කරමින්ම සිටියා. අවුරුදු 3මාරක් ඔහුට ප්‍රේම කරමින්ම සිටියා. යූදාස් මුදල් හොරකම් කර හිටියා. ඔහුගේ ඇතුලේ යක්ෂයාගේ ආත්මය තිබුණා. නමුත් යේසුස් වහන්සේ මේ වගේ කෙනාව අන්තිම දක්වා ප්‍රේම කරමින් සිටියා. අවසානයේ දක්වා යේසුස් වහන්සේ උට ප්‍රේම කරා. අපි හිතමු අපේ සභාවේ කවුරුහරි කෙනෙක් මුදල් පරිහරණය කරන්නේදී අවංකකමක් නැතුව ඉන්නවා කියලා. අපි කුමක්ද කරන්නේ? එකවරම එයාව අයින් කරනවා. මුදල් පරිහරණයේදී එයා අවංක නැති නිසා එයාව ඒ කාර්යභාරයෙන් වාම ඉවත් කරනවා. දැන් කොහොමද යේසුස් වහන්සේ ඌව දරාගෙන ගියේ? අපි පරීක්ෂාවට ලක්වන ආකාරයෙන්ම යේසුස් වහන්සේ පරීක්ෂාවට ලක් වුණා. ස්වාමිනී, මෙයා මුදල් හොරකම් කරගෙනම ඉන්නවා. මං කුමක්ද කරන්නේ? මං ඔව් අයින් කරන්නද? ඔබයි මමයි ඔව් අයින් කරන්න පුළුවන්. අපේ සභාවට කෙනෙක් ඇවිල්ලා සභාවේ තියෙන එක දේවල් වල මුදල් වලට අවංකකමක් නැතුව මුදල් හොරකම් කර මුදල් වලට අවංකකමක් නැතුව ඉන්නවනම් අපි ආව අයින් කරලා දායි. නමුත් පියාණන් වහන්සේ තමගේ පුත්‍රයාව කොහොමද තියාගෙන ගියේ? අන්තිම කාලේ දක්වා යූදාස්ව තිබ්බා. අන්තිම දවසේ දක්වා යූදාස් හිටියා. නෑ, ඔව්ව යවන්න එපා කියලා පියාණන් වහන්සේ කිව්වා. යවන්න එපා, අන්තිම දක්වා යවන්න එපා. අවුරුදු 2000ක් තිස්සේ යේසුස් වහන්සේ සාක්ෂියකට තියන්න පියාණන් වහන්සේ මෙසේ කළා. ඔව්ව සතුරෙක් කැටින් දකින්න නැතුව ඔහුට අන්තිම දක්වා ප්‍රේම කරලා ඔහුගේ පාද සෝදලා අන්තිම දක්වා ඔහුට ප්‍රේම කරන පිණිස පියාණන් වහන්සේ ඌව තබලා තිබුණා. මෙයා සතුරෙක් නෙමෙයි. මෙයාගේ පිටිපස්සක ඉන්න කෙනා තමයි සැබෑ සතුරා. යූදාස්ගේ පිටිපස්සක ඉන්න කෙනා තමයි සතුරා. යූදාස්ව පොළඹවපු කෙනා තමයි සතුරා. යූදාස් තුලට පැමිණෙන කෙනා තමයි සතුරා. ඔහු තමයි සතුරා. සතුරා ඔබට එරෙහිව ජය ගන්නට හොඳ නැහැ. ඒ නිසා අන්තිම දක්වා ප්‍රේම කරන්න. praise the Lord. අන්තිම දක්වා යක්ෂයට ජය ගන්න බැරුව ගියා. මෙතනත් අපි දකිනවා ගීතාවලිය 66 මෙතනත් සතුරෙක් ඉන්නවා. මේ අවුරුදු 3මාරක සතුරෙක්. අපි දැන් බැලුවේ අවුරුදු 3මාරක සතුරෙක්. ගීතාවලිය 69 අවුරුදු 30ක සතුරු දකිනවා. 69 වෙනි ගීතාවලිය අනාගත වාක්‍ය තියෙන ගීතාවලියක්. 8 වෙනි පදයේ කියවන්න ලැබෙනවා. මගේ සහෝදරයන්ට මං වෙනත් පුද්ගලෙක්, මගේ මවගේ සහෝදරයන්ට මං අන්‍ය ජාතිකයෙක්. 7 වෙනි පදය, ඔබ නිසා මම නින්දාව දරාගත්තා. නින්දාවයි ලැජ්ජාවයි මගේ මූණ වසා දැම්මුවා. 4 වෙනි පදය, කිසිම හේතුවක් නැතුව මට සතුරුකම් කරන අය මගේ ඉසකෙස් වලට වඩා විශාලව ඉන්නවා. කිසිම හේතුවකින් තොරව මට සතුරු වුණා.
මේක යේසුස් වහන්සේගේ නාසරෙත් ජීවිතය ගැන ලියා තිබෙන්නේ. එනම් මේ අයව යේසුස් වහන්සේ සතුරෙක් හැටියට නෙමෙයි දැක්කේ. මේක අනාගත වාක්‍යයේ තියෙනව ගීතාවලිය. උන්වහන්සේව කිසිම හේතුවක් නැතුව සතුරුකම් කරා, නින්දා කරා, උන්වහන්සේට අපහාස කරා, උන්වහන්සේට පීඩන ඇති කරපු අයව, උන්වහන්සේ මරන්න අදපු අයව. මෙවැනි අවස්ථාවවලදී යේසුස් වහන්සේ මේ වගේ ප්‍රශ්න පීඩා ගැටලු තුල යද්දී ඔවුන්ව සතුරෙක් හැටියට නෙමෙයි උන්වහන්සේ දැක්කේ. ඒගොල්ලන්ව පොළඹවන යක්ෂයාව තමයි සතුරෙක් හැටියට දැක්කේ. සතුරා වෙන යක්ෂයා වෙන සතුරාවයි දැක්කේ. යක්ෂයා වෙන සතුර මා කෙරේ ජයගත්තේ නැහැ. එහෙනම් මම මේ වගේ අය එනකොට මොනවද කරන්නේ? ඒක නාසරෙත් වලින් එන්නා වූ සතුරු වෙන්න පුළුවන්, යූදාස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 3මාරේ සේවයේ කාලයේදී එයාට පීඩා ප්‍රශ්න ඇති කරපු අය වෙන්න පුළුවන්. උන්වහන්සේ මොනවද කරේ? දෙවෙනි කොරින්තේ මේමයි අපි සතුරාව ජය ගන්න, සතුරා අපි කෙරේ ජය ගන්න නැතුව ජීවත් වෙන්නේ. දෙවෙනි කොරින්තේ දෙවෙනි පරිච්ඡේදය. දෙවෙනි කොරින්තේ දෙවෙනි පරිච්ඡේදය 11 වෙනි පදය. ගීතාවලිය 41:14 මෙන්න මෙතනට ගෙනල්ලා සංසන්දනය කරලා බලන්න ඕනේ. මගේ සතුරා මට එරෙහිව ජයගත්තේ නැති නිසා උන්වහන්සේ මා සමග ප්‍රසන්නව ඉන්න බව මම දැනගනිමි. ගීතාවලිය 41:11 වෙනි පදය මෙන්න මෙතනට සංසන්දනය කරලා බලන්න. යක්ෂයා වන මගේ සතුරා, යක්ෂයා වෙන මගේ සතුරා, ඔව් මට උඩින් ජය නොගෙන ඉන්න පිණිස, ඔව් මට එරෙහිව ජය නොගෙන ඉන්න පිණිස, මගේ පදය වෙනස් විදිහට කියන්න, සතුරා වන යක්ෂයා මට උඩින් ජය නොගෙන ඉන්න පිණිස මම කුමක්ද කළේ? මං කුමක්ද කළේ? ඒක 10 වෙනි පදේ බලමු. ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේදී මං කුමක්ද කරලා තියෙන්නේ? මම සමාව දීලා තියෙනවා. මයි මේ වේවා. ප්‍රේමවන්තයනි, මේ උදෑසනේදී මේ රැස් වෙලා ඉන්න අපි කිසි කෙනෙකුට විරුද්ධව, කිසිම කෙනෙක්ට විරුද්ධව, කිසිම කෙනෙකුට සමාව නොදී මේ ස්ථානයේ ඉන්න එපා. ස්වාමි පුරුෂයන්ට විරුද්ධව, බිරිඳට විරුද්ධව, ඔබගේ නෑදෑයන්ට විරුද්ධව, ළමයින්ට විරුද්ධව, සහෝදර සහෝදරයන්ට විරුද්ධව, අසල්වැසියන්ට විරුද්ධව, නැත්නම් රැකියා කරන ස්ථානයේ ඉන්න සේවය කරන අයට විරුද්ධව, ප්‍රේමවන්තනි, ඒ අය අපිට සතුරු නෙමෙයි. අපි ඒගොල්ලන්ට ප්‍රේම කළ යුතුයි. ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේ, ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒගොල්ලන්ට සමාව දෙන්න. මම සමාව දෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේදී මම ඒගොල්ලන්ට සමාව දෙනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛය කියලා කියන්නේ කුමක්ද? ඒක හොඳ වචනයක්. ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛය ඒ කියන්නේ දවස් 7 පැය 24ම සමාව දීගෙනම ඉන්න එක තමයි දෙවියන් යේසුස් වහන්සේගේ අභිමුඛය. සමාව දීගෙනම ඉන්න එක. අත්වතාවක් නෙමෙයි, අත්වතාවක්. ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛය කියලා කියන්නේ කෙසේද? සත්වරක් නොව සැත්තෑවර සත්වරක්. අපිට එරෙහිව කරපු වරද්ද ගණන් තියාගන්න නැතුව සම්පූර්ණයෙන්ම සමාව දීම.